හායි ළමයි, ඔයගොල්ලන්ට කොහොමද? එකම විදියට චිකන් කරි කාලා ඔයගොල්ලන්ට එපා වෙලාද තියෙන්නේ? එන්නකො මං අද ඔයගොල්ලන්ට අලුත්ම විදිහකට චිකන් කරියක් හදන්න කියලා දෙන්න. එන්න එහෙනම්. මම මේ හදන්න යන චිකන් කරියේ විශේෂත්වය තමා මම මේක හදන්න මිරිස් කුඩු පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට අපි චිකන් ටික මේ විදිහට හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු කරගත්ත චිකන් ටිකට ලුණු කුඩු ටිකක්, ඊට පස්සේ කහ කුඩු ටිකක්, ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් වැඩිපුර සහ කුරුඳු, ගොරකා වගේ දේවල් ටික දාගෙන අපි මේක හොඳට අතගා ගන්නවා. ඊට පස්සේ මේකට තැම්බෙන්න තියෙන්න ඇති වෙන්න වතුර දාගන්න ඕනේ. අපි දැන් මේ ටික හොඳට තම්බ ගමු. ඒ අතරේ මට අවශ්‍ය කරන තක්කාලි, සුදු ලූණු, මිරිස්, ලූණු සහ ඉඟුරු වගේ දේවල් කපා ගන්න තමා දැන් මම හදන්නේ. ඒ වගේම තමා රම්පෙ කරපිංචත් මේකට ඕනේ. උනාට මං ගාව අද ඒව නැහැ. අපි ඒව නැතුව තමා අද හදන්න යන්නේ. ඔය විදිහට තක්කාලි, සුදු ලූණු, ලූණු, මිරිස් ඒ වගේම ඉඟුරු ටික තලා ගන්නවා. හොඳටම මේ දවස්වල රස්නේ. ඉතින් හොඳටම තිබහ එනවා. ඒ නිසා විටින් විට උයන ගමන් වතුරත් බොන්න අමතක කරන්නේ නෑ ඉතින්. දැන් චිකන් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේ බලන්න. දැන් මම මේකේ චිකන් කෑලි ටික වෙනමයි ඒක තැම්බිච්ච වතුර එක වෙනමයි අස් කරගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් වැඩිපුර දාගන්න එක. මොකද දැන් මේ තම්බගත්ත චිකන් කෑලි ටික බැද ගන්න තමා තියෙන්නේ අපිට. මේක සාමාන්‍ය ගානට බැදීගෙන එනකොට අපි අර කපාගත්ත ලූණු, සුදු ලූණු, අමු මිරිස්, තක්කාලි, ඉඟුරු, කරපිංචා, රම්පෙ මේ තියෙන දේවල් ටික ඔක්කොම එකතු කරගෙන ඒක චිකන් එකත් එක්ක බැදෙන්න දෙන්න ඕනේ. චිකන් ටික ඇති ගානට බැදුනයින් පස්සේ අර මම කලින් අයින් කරපු චිකන් තම්බපු වතුර ටික එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරගන්නවා. අපි චිකන් එක තම්බද්දිම ගම්මිරිස් එකතු කරගත්තා. අපිට ගම්මිරිස් වලින් සැර මදි වගේ නම් අපිට මේ වෙලාවේ නැවතත් ගම්මිරිස් ඕගොල්ලොන්ගේ සැර ප්‍රමාණය අනුව එකතු කරගන්න පුළුවන්. මේකට ගම්මිරිස් වැඩි වෙන තරමට තමයි මේ චිකන් කරි එක රස. ඒ වගේම ලුණු බලලා අවශ්‍ය ගානට ඕගොල්ලන්ට ලුණුත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ චිකන් කරිය දැන් අර වතුර ගතිය වැඩි වගේ නම් ඕගොල්ලන්ට වතුර අවශ්‍ය ප්‍රමාණයට හිඳෙන්න ලිපේ තියලා අවශ්‍ය ගානට වතුර හිඳුනහම ඕගොල්ලන්ට පුළුවන් මේක බාගෙන රස විඳින්න. මේ තියෙන්නේ මම හදපු රසම රස චිකන් කරිය. ඔයගොල්ලෝ කැමති නම් මේ try කරලා බලන්න. මේක හරියම රසයි.